ගලෙන් මිදුන ගෑනු ගොඩක් කරලා තියෙන ගොම් වැඩක් අහන්නකො. මේ ළඟදී මෙවුන්දලා කණ්ඩායමක් එකතු වෙලා කිතුල් මලක් කපාගෙන. කිතුල් මලක් කපාගෙන ඒක දෙතුන් පොලකින් බැඳලා මෙවුන්දලා කර තියාගෙන සුදට සුදේ ඇඳලා පිළිවෙල වෙලා ගෑනු තොইলයක් මේක. පිරිමි දන්නේ නැහැ මේක. ගමේ ගෑනු අය සාකච්ඡා වෙලා කුලගෙන සමිති තියෙනවානේ උපාසක සමිති. ඔව්වගෙන් තීරණය කරගෙන කොල්ලෝ දෙන්නෙක් යවලා කපලා ගහක මලක් කිතුල් මලක් කපලා දෙතුන් පොලකින් බැඳලා දැන් ගමේ කෙරෝලේ ඉඳලා කර තියාගෙන සාදුකාර පවත්මමින් එනවලු. පිරිමි තුස්නීම් භාවයෙන් බලා ඉන්නවලු මොකක්ද අඩේ මේ කරන්න හදන්නේ කියලා. කවදාවත් දැකලා නැති යුද්ධයක්. පන්සලට ගෙනහිල්ලා කිතුල් මල්. අපලන් අඩි 12ක් විතර දිගයිනේ අර කෙල්ලිච්චා. බෝධිය වටේ රවුම් 3ක් කරේ තියාගෙන සාදුකාර පවත්වමින් ගිහිල්ලා කැරකිලා මල් ආසනේ තියන්න බලනකොට මල් ආසනේ අඩි 3යි මල අඩි 12යි. තියාගන්න බෑනේ. ඒ ගමන ඔට්ටු වෙලා බෝධි බැම්ම උඩින් තිබ්බලු. තියලා මෙවුන්දලා ප්‍රාර්ථනා කරනවා සසර වසනාතුරු නිවන් දක්නා ජාති දක්වාම පංච කල්යාණයම වේවා. කිතුල් රෑන් වාගේ කේස කලාපයකින් යුතු ජීවිත ලැබේවා. සෞභාග්‍ය මේ නාකි ලොක්කියෝ පුතා මේ නාකි ලොක්කියන්ට තව අර මනමාලකම මේ පෙරේතකම ඒ වුණාට වැඩිපුර සිල් ගන්නේ භාවනා කරන්නේ දන් දෙන්නේ මල් පූජා පෙරහැර පවත්වන්නේ අටපිරිකර පූජා 80 මහා ශ්‍රාවක පූජා තෙසැත්තෑ ඥාන පූජා පැවැත්වුවාට මෙවුන්දලාගේ ඥානෙ තියෙන තැන බලන්නකො. 6 පන්තියේ පොඩි එකෙක් රුපියල් 5000කුත් ඔයාට දෙන්නම් කියලා ඌව හම්බෙන්න කියලා ලියලා ගෑනු ළමයෙකුට. එක 6 පන්තියේ ඉන්නේ බලන්නකෝ. මේ කොල්ලොන්ගේ තාත්තම මට කියනවා බලන්නකෝ අපේ හාඳුන්නේ මෙව්ව කොහෙන් ඉගෙනගෙන කොහෙන් පුරුදු වෙලාද දන්නේ නැහැ කියලා. ඒ උන්දට හරි කලකිරීමයි. ළමයි දෙන්න ඉන්නේ කෙල්ලයි කොල්ලයි. මේ කොල්ලගේ ස්වභාවය කියනවා. ලියුම ලියලා අවසානයේ ලියනලු රුපියල් 5000කුත් දෙනවා මාව හම්බෙන්න කියලා. පේම් පටන් ගන්න 5000න් පුතා. ඇඩ්වාන්ස් ප්‍රේමයේ අවුරුදු 6න් යන්තම් අකුරු ගැට ගහගත්තා විතරයි. ජීවිතේ කොහෙද තියෙන්නේ? 6 පන්තියේ ඉන්නේ අවුරුදු 11යි නේද? අවුරුදු 11යි. ළමයාගේ ප්‍රමාණයේ ගුණය දිහා බලලා එපාද කටයුතු කර. ඒ තරමටම ලෞකික වෙලා රාගික වෙලා. ඇයි ඉතින් ප්‍රේම දඩයමනේ පෙන්වන්නේ අම්මයි තාත්තයි ආච්චි සීයයි සාලේ ඉඳගෙන ප්‍රේම දඩයම පෙන්නනවා. මේ ආදරයයි පෙන්නනවා. සඳර ඇවිල්ලාලු තනියට බුදියන්න කියලා එකක් තියෙනවා. ඒක පෙන්නනවා. නප්‍රකාර නොහොබිනා කතා ටිකක් පුතා යනවා. මං ඊයේ පෙරේදා දැක්ක එක ටෙලි දෙපැය කියලා එකක් තියෙනවනේ පුතා. ටෙලි දෙපැය බැලුවාම තෑගි දෙනවා. ඒක තියෙන්නේ 7 ඉඳලා 9 වෙනකන්. 7 ඉඳලා 9 වෙනකන් තියෙන්නේ. මම දැක්ක තෑගි ඔක්කොම ගත්තේ ගෑනු පුතා. තෑගි ඔක්කොම ගෑනු ගත්තේ. 7 ඉඳලා 9 වෙනකන් ගෑණියෙක් ටෙලිනාට්‍ය බලාගෙන රූපවාහිනිය ගාව හිටියොත් ගෙදර අර වැඩ වෙන වෙලාවම නේද? මිනිහාගේ අවශ්‍යතාවය දරුවන්ගේ අවශ්‍යතාව පොඩි අයුන් බුද්ධි කරවන වෙලාව පොඩි උන්ගේ අධ්‍යාපනික වෙලාව මේ ඔක්කොම තියෙන වෙලාවේ මේ ටෙලිනාට්‍ය බැලුවලු පුතා. ඒකොල්ලයි පෝස්ට් කාඩ් පුරවලා කාර් එකක් ගන්නවා. තෑග්ගක් ගන්නවා. ඔක්කොම ගෑනුනේ මයි පුතාලා බැලුවා නම් හොඳට බලන්න ඇති ගෑනුමයි ගත්තේ තෑගි ටික. මං ඒකයි කිව්වේ මෙවුන්දලාට කුලප්පුව කියලා.
ඔල්මාද කියලා. සමාජයේ කෑවනම් කෑවේ පුතේ කණ්ඩායම් 3ක් එකතු වෙලා. මේ අත්තු තනියම නෙමෙයි. ඒකේ වගකීම් බාර ගන්න ඕනේ. කණ්ඩායම් 3 අංක 1 පූජකයෝ. 2 පාලකයෝ. 3 ගෑනු. මේ රට කෑවේ කණ්ඩායම් 3. නැද්ද කියලා ඕන දාර්ශනිකයෙක්ගෙන් අහලා බලන්න. මම මේ ලෝකෙ දිහා බලාගෙන ඉඳලා මේ කියන්නේ කොහොමද ස්වාමීන් වහන්සේ එහෙම කියන්නේ කියලා අහගන්න ඕන නම් එන්න ඕන. ඉතුරු ටිකක් කියලා දෙනවා මම එතකොට. මේ හීන් එවුන් තැන් වල කියන්න බැරි යුවා තියෙනවා. ඇඟට දැනෙන්නම ඒක විස්තර කරලා කියන්න ගියොත් එහෙම පොඩි උන්ගේ ඔළුවට ඒක බර වැඩි. හින්දා ඔයාලා පැහිලා ඉන්න අයට තේරෙනවා. අපි මොනවද කරපු විනාශේ? පූජකයෝ මොනවද කරපු විනාශේ? පාලකයෝ මොනවද කෙරුව විනාශේ කියලා ඔබට පේනවා. ඒ හින්දාම තමා පුතා අනරියෝ ආර්ය වෙන්නේ නැත්තේ. අනාර්යයි. උතුම් වෙන්න. වන්දනීය වෙන්න. අත්තම්මලා ඊයේ සිල් ගත්තයිද? සිල් අරගෙන ඉඳලා ගිහිල්ලානේ අද බණ අහන්න ආවේ. දැන් කී දෙනෙක් විතර වැන්දාද ඊයේ ඉඳලා? පූජනීය වෙච්ච මෙවුන්දලාට. එකෙක්වත් වැන්දේ නැහැ. එකෙක්වත් වැන්දේ නැහැ. පූජනීය නැහැ. ඇයි පූජනීය නැත්තේ? පූජනීය වැඩ කරලා නැති හින්දා පුතා. පූජනීය වැඩ කෙරුවා නම් පූජනීයත්වයෙන් සලකලා වඳිනවා. වන්දනීය හිත් තියෙන නම්‍යශීලී කීකරු ගුණගරුක පරම්පරාවක් හදලා ඉන්න බෑ පුතා. ඉස නමන්න. වන්දනා කරන්න. නෑනේ කුලප්පු වෙච්ච ටිකන්නේ හදලා ඉන්නේ. මෝඩයෝ ටිකක් හදලා ඉන්නේ ගුණධර්ම නැති ටිකක්. ඒ හින්දා තමන්ගේ අම්මට තාත්තට ආච්චිට සීයාට ඉස නම වන්දනා කොට ආශිර්වාද ලබන්න තරම් මේ දරුවන්ට බුද්ධිය පසක් කරලා නැහැ. කවුද ඒ ළමයි හැදුවේ? මේ කොල්ල පැටව හැදුවේ කවුද? මේ කොල්ල පැටව හැදුවේ ඔබමයි. ඔබමයි හැදුවේ. දැන් ඌට බැන්නට වැඩක් නැහැ. දැන් ඌට බැන්නට වැඩක් නැහැ. මම පුතාට දැන් අවුරුදු 13යි. මේ සුදු මාතේ හරිද මම? කීයද මම පුතාට අවුරුද්ද? 10 බලපංකෝ මම සාත්තරේ හරියට මාත්. ඇස් දෙක දිහා බලලා ඇක්ටරයාගේ ගතිය මං කිව්වේ. මේකට අවුරුදු 13යි. දැන් මේකට ෆෝන් එකක් දීලා තියෙන වීඩියෝ කරන්න. ඔයාලා බලලා තියෙනවද දන්නේ චිත්‍රපටියක් තියෙනවා මේ ධර්ම යුද්ධය කියලා. ධර්ම යුද්ධයේ චිත්‍රපටියේ තියෙන්නේ පුතා ඕකට උචිත කතාවක්. ඒකේ නිමාව දැක්කනම් මේ මයිල ගස් ගෑරු ඔක්කොටම පෙන්වන්න ඕනේ පුතා ධර්ම යුද්ධේ. මං ධර්ම යුද්ධේ බැලුවා. ඒක බලන්න ඕනේ නාට්‍යයක් වර්තමාන චිත්‍රපටියක්. ඒකේ මේ ළමා ලෝකයට සිද්ධ වෙන ඛේදනීය ඉරණම පිළිබඳව විග්‍රහයක් කරනවා. සුන්දර පවුලකට සිද්ධ වෙන කරදර කම්කටොළු ඒකේ පෙන්නනවා. ඒ වගේම උද්දච්ච අහංකාර සැප විඳින පවුලකට වෙන ඉරණම ඒකේ පෙන්නනවා. ඒකත් බණක්ම තමයි. එඳ පින්නතුනේ මයි පුතේ ඕවා පාවිච්චි කරන්න ඕනේ. හැබැයි මයි පුතාගේ අධ්‍යාපනය මයි පුතාගේ එදිනෙදා ජීවිතයේ චරිත ලක්ෂණ ටික නැති වෙනවා. සුදු මහත්තයා විතරක් නෙමෙයි. දැන් මේ ඉන්න සමාජයේ ඔක්කොටම උඹලගේ අම්මලා තාත්තලා ඔය වැඩේ කරලා තියෙන්නේ මන් දන්නවා. ඔය වැඩේ කරලා තියෙන්නේ. ඒ උන්දලාගේ ප්‍රාතිහාර්ය නිර්වාණයට ගෙනියන්න. ඕවා ඇතුලේ තියෙන ඒවා මන් දන්නවා මොනවාදයි කියලා අපි ඕවා දැන් බැලුවාට පුතා තව විශ්වයේ තියෙන යථාර්ථයේ තේරුම් ගන්නවා මිසක්
ඕනෑම චිත්‍රපටයක් නාට්‍යයක් ගීතයක් කවියක් ඇහුවොත් මං ඒකේ නම් බෞද්ධ දර්ශනේ මොනවද තියෙන්නේ කියලා බලනවාමයි. ඒක බුදුදහමට අනුව කොතෙන්ද ගැලපෙන්නේ කියලා මං ඒක බලනවා. මේ අය ඒක ගලපලා අරගෙන පුතා එවැනි ආස්වාදයක් විඳින්නේ කොහොමද කියලා හිතලා කෙලස් බර ලෝකයේ අමාරුවේ වැටෙනවා මිසක් ඒකෙන් අත මිදෙන්න මහන්සි ගන්නෙ නැහැ. බුද්ධිය නැන්නේ. බුද්ධිය නැති හින්දා දරුවන්ට පෙන්වන්න ඕනෑන්නේ නිර්වාණගාමි යහපත් වෙන ගුණවත් වෙන අධ්‍යාපනය ලැබෙන වටපිටාවක්. තුබූ තැනක සොර සතුරන් ගත නොයනා සැඩ මනවත් වතුරෙන් වල නොයනා කෝපවත් රජ මැතිඳුන් ගත නොයනා උගත මනසිල්පයමයි මතුරකෙනා ඉගෙන ගත්ත සිප් සතර තමා පුතා අපේ රැකවරණයට තියෙන්නේ. ඉගෙන ගන්න දේ යහපත් දේ පුතේ ගම් වතුරට සුළු සුළඟට අවුවට වැස්සට පින්නට සතා සිව්පාවාට විනාශ කරන්න බෑ. ගින්නට දවන්න බෑ. රජුන් කෝප වුණාය කියලා ඒක ගන්න බෑ. මරණයෙන් සමුගෙන යන තාක්කල් කිසිවෙකුට ගන්න බැරි එකම වස්තුව අපේ ජීවිතයේ ආනන්දයට ගෙනෙන ප්‍රඥාවට ගෙනෙන නිර්වාණය සාදා දෙන දැනුම ආකල්ප කුසලතාවලින් යුතු අධ්‍යාපනයෙන් ලබන බුද්ධිඵලය. ඒක පුතේ නැති කරන්න බෑ. එහෙනම් මයි පුතාලගේ ජීවිත සොඳුරු වයසේ තියෙන්නේ, පින්වන්ත වයසේ තියෙන්නේ, මල්බර වයසේ තියෙන්නේ අංක 1 අධ්‍යාපනය 2 අනිත්‍යව. එක අධ්‍යාපනය. ඒකට වටිනාකමක් දෙන්න ඕන. මන් දන්නවා මයි පුතාලා පොතක් පෙරලා පොතක් කියවන්න. නේද? පොත් බලන්න. පොත් නොබලන්න හේතුව මේ ලෝකය ඒ තැනට එනකන් ළමා ඔළුව නිර්මාණය කළා. ටියුෂන් හින්දා. ඉස්කෝලේ පන්ති කාමරේ උගන්වන ගුරුවරයා ඒ ළමයිටම පුතා පාරෙන් අල්ලාගෙන උගන්වනවා නම් ඒක පට්ට හොරෙක්. ගුරුවරයෙක් වෙන්න බෑ. ඒක ගුරුවරයෙක් වෙන්න බෑනේ. සිලබස් එක උගන්වන්න දිවුරුම් දීලා ඔය ගුරුවරයාට තියෙනවා ප්‍රතිපත්ති ප්‍රකාශනයක්. පත්වීම් ලිපිය දෙනකොට ප්‍රතිපත්ති ප්‍රකාශනයක් තියෙනවා. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙනවා තමන්ගේ වෘත්තියට අදාළ වෘත්තීය සාර ධර්ම ටික, යුතුයකම් ටික. ඒක කියවලා බලලා ඒකට අනුව ක්‍රියා කරන්න ඕනේ. අපි කියමුකෝ ඒකට අනුව ක්‍රියා කරන්න එක කිව්වේ නෑ කියලා. නමුත් මේ ජීවත් වෙන සමාජයේ තියෙන හොඳ නරක දෙක දන්නවනේ. ඒක දන්න මේ මිනිහා පන්ති කාමරයේ ඇතුලේ සිලබස් එක උගන්වන්නේ නැතුව, සම්පූර්ණ කරන්නේ නැතුව ඒ ළමයි ටිකම අල්ලාගෙන ගහක් යට තියාගෙන ලෑල්ලක් උඩ තියාගෙන උගන්නලා අර අහිංසක දෙමව්පියන්ගේ සල්ලි ටිකක් තූරා ගන්නවා. ආහාරෙන් සේවයට කියලා පඩිය ගන්නවා. මෙහෙන් දෙමව්පියන්ගෙන් සල්ලි හූරා ගන්නවා. මේක කඹුරනවා පුතා. මේක කඹුරනවා නිකන් නෙමෙයි නැට්ට නැති ගොම් වෙලා. මයිලාවේ අප්පච්චි කෙනෙක් මයිල ගස්සෑවේ අප්පච්චි කෙනෙක් පරණ අප්පච්චි කෙනෙක් කියපු කවියක් තියෙනවා පුතා. වෙල්යායක ගොම්බානක් කකාඋනින් එක ගොනෙක් වල්ගය නැතිව වැනි වැනි
වල්ගය ඇති ගොනා මැස්සන්ට